ඔයා ලොතරැයි ගන්න කෙනෙක්ද? ඇයි ඔයා ලොතරැයි ගන්නේ? හදිස්සියවත් ලොතරැයියක් ඇදුනොත් ඒ සල්ලි වලට ඔයා මොනවාද කරන්න හිතාගෙන ඉන්නේ? ඒ හම්බෙන සල්ලි සතියකින් වියදම් කරලා ඉවර වෙයිද? වාසනාවට ලැබුණු සල්ලි කොහොම වියදම් කරාම මොකද කියලා ඔයාට හිතෙනවා. වාසනාවට ලැබුණු දෙයක් වුණත් නිකරුණේ වියදම් කරන්න ඔයා මෝඩයෙක්ද? අපි හිතමු ඔයාට අද රුපියල් ලක්ෂ 10ක ලොතරැයියක් ඇදුණා කියලා. මම ඔයාට ඔප්ෂන් 3ක් දෙනවා. ඒ ලක්ෂ 10 වියදම් කරන්න මේ ඔප්ෂන් 3න් ඔයා තෝරගන්නේ මොන විදියද? ඒ විදිය අනුව මම ඔයා ගැන අනාවැකියක් කියනවා. පළවෙනි විදිය, ඒ රුපියල් ලක්ෂ 10න් ඔයා මෝටර් සයිකලයක් මිලදී ගන්න. දෙවැනි විදිය, ඒ රුපියල් ලක්ෂ 10න්ම රන් ආභරණ මිලදී ගන්නවා. තුන්වෙනි විදිය, සෞඛ්‍ය සහ මූලාවරණයක් සහිත ජීවිත රක්ෂණයක් මිලදී ගන්න ඔයා ඒ මුදල් ලක්ෂ 10ම වියදම් කරනවා. දැන් මං ඔයා ගැන මට හිතන විදිය කියනවා. ඔයා තෝරගත්තේ මෝටර් බයික් එකක් මිලදී ගැනීම නම් ඔයා අවශ්‍යතාවයට සහ ආශාවට ප්‍රමුඛත්වය දෙන කෙනෙක්. ඔයා ඒ රුපියල් ලක්ෂ 10 වියදම් කරන්නේ රන් ආභරණ මිලදී ගන්න නම් ඔයා ආශාවට සහ සුරකමට ප්‍රමුඛත්වය දෙන කෙනෙක්. ඔයාගේ තෝරා ගැනීම වුණේ ජීවිත රක්ෂණය නම් ඔයා ආරක්ෂාවට සහ ආයෝජනයට ප්‍රමුඛත්වය දෙන කෙනෙක්. ලොතරැයියකට සල්ලි දෙන්න පුළුවන් වුණාට ලොතරැයි මණ්ඩලයට බෑ අපිට මොලේ දෙන්න. වාසනාවට ලැබුණු තෑග්ගකින් වාසනාවන්ත අනාගතයක් බිහි කර ගැනීම තියෙන්නේ ඔයාගේ අතින්. බලාගෙන ඉද්දි සල්ලි දිය වෙනවා. ඒ හින්දා දිය වෙන්න කලින් සල්ලි පැල කරන්න. හරි තැනක පැල කරන්න. පුළුවන් කාලේ පැල කරේ නැත්නම් බැරි කාලේ ඔයාගේ සතුට සහ අභිමානය දිය වෙලාම යයි.